හරි සුබ දවසක් ඔක්කොටම. අද අපි කරන්න යන්නේ පෙරේතෙක් අල්ලගෙන වැඩ ගන්න පෙරේතෙක් අල්ලගෙන එයාගෙන් වැඩ ගන්න කොහොමද ඉස්සර වැඩ ගන්නවද කියලා දෙන්නම්. දැන් අදට මේ මම කල්මඩක් හදාන්න තියෙනවා. එයාගෙන් පෙරේතෙක් අල්ලගෙන අපි ඉස්සර වැඩ කරන්න කොහොමද කියලා බලමු. අද අපි ඉස්සරම පෙරේතෙක් අල්ලගන්න කොහොමද කියලා බලමු. මේ ගොඩක් කටි වෙනස් වෙන්න පුළුවන්. බලමු පෙරේතෙක් අල්ලගන්න පුළුවන් වේද කියලා. මෙතන මේ පොඩි කල්පනාවක් මම වැඩ කරන කට්ටිය ඉන්නවා. අපි යන පෙරේතෙක් ඉස්සරම කල්පනාවක් තියෙනවා. මෙතන මම වික්තරයක් අරගෙන තියෙනවා. මේ පේනදී වික්තරයක් තියෙනවා. තව පොඩි කල්පනාවක් තියෙනවා. අපි බලමු ඉස්සරහා මහපත් වෙනවා. ගාව පැත්තකින් තියනවා. සාමු කුටුල පත්ත කරගෙන. බලමු පෙරේතෙක් අල්ලගන්න කොහොමද කියලා. පොඩි වැඩක් තියෙන කරන්න ඒ ටික කරලා බලමු පෙරේතෙක් අල්ලගන්න කොහොමද කියලා. මේක තියෙනවා. ඉස්සර විතරේ දෙවියක් කරලා දෙවියන් ජීවත් කරනවා. ඕම් කරලා පෙරේතෙක් Amazon distribuidor de Pereta Banda Giriya Sudman, Giriya Sudevata Sudman, Vava Sudman, Vava
ගැට ගන්න ඉවරලා මේ විදිහට මේ අපේ නිමිතෙන් තියනවා. ඊට පස්සේ මෙන්න මේ ජීවංකර මූලකට අපි පෙරිත බඳිනවා. මේ පෙරිත බඳිනම විතර ඉස්සර පෙරිතෙන් ගන්න ඕනේ. අපි විතර ජීවං කරලා විතර ඉස්සර පෙරිත ගන්න මේ නූලට තියලා පෙරිත ගැට ගහලා ඉවරලා අපි මේ යකඩනේ පෙරිත බඳ ගන්න ඕනේ. තේරුණාද? අපි ඉස්සර මේ නූල ජීවං කරනවා විතර ඉස්සර නූල ජීවං කරනවා. ඒක දෙක කපගත්ත නූල ඉස්සර අපි මේ විතර ලේ බින්දුවක් දානවා. තේරුණාද? ලේ බින්දුවක් දාලා තමයි මේ පෙරිතව ගන්නෙ. ලේ බින්දුවක් දාලා විතරේ හරියට බල කරගන්න ඕනේ. මම මේ තලයක් වෙනත් තියෙනවා. මේ තලෙන් අපි ලේ චුට්ටක් දාගමු. මගල්ලට පොඩක් දානවා. අපි මේ තලිය පැත්තකින් තියගමු. ඊට පස්සේ මෙන්න මෙතනට කරගෙන මේක පොඩ්ඩක් වුණා කරලා චිකන් කරලා දාගන්නවා. වෙනදි විතරක් ලේ දාගත්තා. ලේ දාගෙන අපි ඉස්සම පරිදා ගැට ගන්න නූල ජීව කරනවා. මේ පෙරිත ගැට ගන්න නූල ජීව කරනවා. තේරුණා? නූල ජීව කරනකොට අපි මේ පෙරිත අල්ලගමු. පෙරිත අල්ලගෙන ඉවරලා තේරුණා?
විතරේ විතර පිළිලානේ පෙරේත බන්ධන නම් හරි විතර මම පෙරේත කල්ලන්න පුළුවන් පෙරේත රවට්ටන ඊට පස්සේ මේ යකඩෙන් අරගෙන අපි මේ අල්ලගත්ත පෙරේත ඉන්නවා මෙතන නූල් ටිකකට ගහගත්ත පෙරේත තෝසරගෙන මෙන්න මේ විදිහට මේ සුද්ධ වෙන සම්පූර්ණ විදිහට හිර බන්ධනක් විදිහට මේ දෙකක් කරලා සම්පූර්ණ පිළියෙල කපලා අයින් කරගන්නවා තියෙනවා මොකද පොඩි පොසොන් විදිහට Onde estou? Sacaram para te massa onde estou? Onde estou? අල්ලගත්ත පෙරේත ඔකට ගහනවා. මෙන්න මේ අල්ලගත්ත පෙරේත මේ අපේ මෙන්න මේ විදිහට ගහනවා. තේරුණා? ගණන් සම්පූර්ණ මෙන්න මේ විදිහට ජීවම් කරගෙන. කාරින් මෙන්න මේ අපිනේ මේකට පෙරේත බඳින්න ගැට ගන්නවා. ගැට ගහලා ඉවරලා සම්පූර්ණ මෙන්න මේක මේ ජීවම් කරලා මෙන්න මේක දැන් අපර පෙරේත බඳින්න මේ පෙරේත බඳින්න ජීවම් කරනවා මෙන්න මේක ගහගෙන යන එළපාරක් ළඟ තියෙනවා. උතර ගහගෙන යන එළපාරක් හරි බුරු පාරක් හරි මොකක් හරි ස්ථාන තියෙන කුබුක් ගහක කුබුක් ගහක් ගහලා ඉවරලා මේ කුබුක් ගහේ මේ යන්නේ සම්පූර්ණ බහින්න ගන්න ඕන කුබුක් ගහට. ගහලා ඉවරලා අපිට මේ පෙරේත බඳින ඕන විදිහට අපිට කියන්නේ මේක හැමෝටම කරන්න බෑ. මේ වගේ වැඩ කරන ඕන කෙනෙක්ට මෙන්න මේ වගේ මේක කුබුක් ගහේ ගහලා මේක මස් වඩන්න කුබුක් ගහේ ගහන්න ඕනේ. දුර පාරක් කරන කුබුක් ගහේ ගහලා මේකෙන් ඊට පස්සේ මේ බඳගත්ත පෙරේතෙන් වැඩ කරන්න පුළුවන්. තේරුණාද? එතකොට මම මේ පෙරේතෙක් අල්ලන විදිහ තමයි කියලා දුන්නේ. තේරුණාද? මම මේ වැඩ කරන්නේ නැහැ. මම මේ වස්තු දෙකක් තියාගෙන ඉන්නවා. මම විදර්ශක කරලා මොකද මම ළඟ වැඩ කරන දෙයක් ඉන්නවා. අල්ලන දෙයක් ඉන්නවා. හින්දා මට මෙයාව ඕන මම මේ පෙරේතෙක් අල්ලන විදිහ තමයි කියලා. මේක පොඩි දෙයක්. තව ඉස්සරහට ලොකු දෙයක් කරන්න පුළුවන් මේ පොඩි දෙයකින් තමයි මම මේ පෙරේතෙක් අල්ලන විදිහ කියන්නේ. තේරුණාද? එහෙනම් එච්චරද කියන්න තියෙනවා. මම ඉස්සරහට තව පෙරේත වල විදිහ පෙරේත බලන විදිහ ඉස්සරහට මම අරගෙන කොහොමද පෙරේතෙක් අල්ලන්නේ. ඒ දේවල් තව ඉස්සරහට බලමු. පෙරේත වල සමාන දේවල් බලන්න පුළුවන් ද බයිද උපද කරන්න පුළුවන්. මේ බුකන් සාත්‍ය පැත්තෙන් මම කරන්න පුළුවන්. ඒ වගේ දේවල් මම ඉස්සරහට මම ඉන්නවා. තව මට කිකරව ප්‍රදේශයේ මේ ලැබුණට මම බලන්න ගියා. මම වීඩියෝ එක කලින් දාලා තියෙන වීඩියෝ එකේ මේ මම කියලා විතරට ගියා බලන්න මේ දවල් කාලේ ගියේ. දවල් කාලේ ගිහලා දවල්ට එක එක දේවල් එකේ තියෙනව නැත්තේ නෑ. මම දැන් රාත්‍රී කාලේ ගිහිල්ලා ඒ ගවේෂණය කළේ මම මේ දවස්වල පොඩ්ඩක් වැඩ වෙලා නැහැ හින්දා රාත්‍රී කාලේ ගිහිල්ලා මේ වගේ දේවල් ටිකක් කරලා තියෙනවා. මේ වගේ දේවල් ටිකක් කරලා ඉවරලා බලමු අපි එහාට නොපෙනෙන දේවල් හරි මොනවා හරි බලමු අපි කැමරාවට අහු කරන්න පුළුවන් වෙයි කියලා. මම මේ ජීවම් කරන විදිහේ විතරේ වැටුණා. විතරේ වැටලා තියෙන අපි ඒක බලමු වීඩියෝ එකේ. මම බලනවා වීඩියෝ කොහොමද වැටලා තියෙන්නේ කියලා. මේ විතරේ වැටලා තියෙනවා ජීවම් කරන විදිහ. සමහරක් වෙලාවට ගොඩක් පෙරේත බන්ධනයක් අපි දැන් මේ පොඩි පෙරේත බන්ධනයක් පොඩි දේවල් වෙන්න පුළුවන්. ලොකු යක්ෂ බන්ධන පෙරේත බන්ධන වගේ දේවල් කරලා සමහරට විතර කුකුල් යනවත් ඉඩ තියෙනවා ගොඩක් වෙලාවට. මම ඒ දේවල් ඉස්සරහට යනවා වගේ අදට මම ගිහින් එන්නම්. දැන් වෙලාවත් පාන්දර 2ට විතර මම
පොඩ්ඩක් රැ වුණා මේ වැඩේ පටන් ගත්තේ පාන්දර දෙකට දෙකමාරට විතර වෙලා. එහෙනම් ඉස්සරහට මම අරන් තව වීඩියෝ එකක් මෙයා කරනවා. හරි හැමෝටම කඩදාසියක් පැච්චි මේක ඉස්සරහට මේ දෙක අත්දැක බලන්න ගුවන් කරන කට්ටිය අත්දැක බලන්න කියන කමන්නේ අනිත් කට්ටිය අත්දැක බලන්න එපා. හරි බුසක්